තමයි good morning. ඉතින් අන්න දෙවෙනි දවසේ අද අපි පොඩ්ඩක් එළියට බහලා සිටි එකේ තා පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න කියලා හිතුවා. ඊයේ අපි මේජර් ලොකේෂන්ස් දෙකකට ගිහලා චොන්ග්චින් සිටි එකේ තියෙන. ඉතින් අද අපි නිකන් පොඩ්ඩක් එහාට මෙහාට ඇවිල්ලා කියලා බලනවා. අපි ඊයේ නැවතිලා ඉඳපු හොටෙල් එකේ ඉඳලා පොඩ්ඩක් ඉස්සරහට ඇවිදගෙන ඉද්දී අපිට හම්බුණා පන්සලක් වගේ ලොකේෂන් එකක්. මේ පිටපස්සෙන් තියෙන්නේ ඒක. අපි පොඩ්ඩක් ඒ හරිය එක්ස්ප්ලෝර් කරලා බලනවා. මොකද මෙතන මේ ටවර් එකක් පොඩි වෙලා මේ වෝල් එකක් වගේ එකක් තියෙනවා මේ හරිය. මෙතන එන්ට්‍රන්ස් එකේම ඔයාලට බලා ගන්න පුළුවන්. ලස්සනට මේ චයිනීස් වෝ ඉන්සිඩන්ට් එකක් දාලා දිනවා. වෝල් එක ක්ලයිම් කරලා හිනිමාක් යූස් කරලා ඇටැක් කරන විදිය, උඩ ඉඳන් ඩිෆෙන්ස් කරන්න විදිය. මේක තමයි අද උදේ view එක අපිට බලා ගන්න පුළුවන්. අනාර සයිඩ් එකේ ඉඳලා තමයි අපි ආවේ වොක් කරගෙන. ඊයේ සිටි එකට යන්න අර පැත්තට යන්න ඕනේ. අපි ඉතින් අද මේ පැත්තෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා බලනවා. ඉතින් අපි පොඩ්ඩක් තව ඉස්සරහට ඇවිදගෙන යනවා. ස්ටේර්කේස් එක කොහොමද? මේක නිකන් හරියට මේ සිටි එක මැද තියෙන ෆෝට් එකක් වගේ. හරියට ගාල්ලේ කුඩු වගේ ටිකක් එච්චර ලොකු නැහැ. පොඩි අපි ටෙම්පල් එකේ මේන් බිල්ඩින් එක, පන්සලේ මේන් බිල්ඩින් එක. ඉතින් මොකද පොඩි අපි වැඩි වෙලාවක් ඉන්න නැහැ මෙතන. මොකද බලන්න ගොඩාක් දේවල් නැති හින්දා ඉතින් අපි යනවා වෙන ලොකේෂන් එකක් බලන්න. ඉතින් හිතෙන්දී හම්බෙමු. guys ඉතින් අපි දැන් ආවා ලොන්ග්වන් හාව් කියන චොන්ග්චින් සිටි එකේ තියෙන ලොකේෂන් එකට. මේක පරණ ඕල්ඩ් සිටි එකක්. ඉතින් අපි මේක අද දවසේ දවල් වල පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න හදන්නේ. ඊට පස්සේ තව සීනික් ස්පොට් එකක් තියෙනවා රෑට. ඊට පස්සේ රෑට අපි එතෙන්ට යනවා. අපි ගිහලා බලමු ඉතින් මොනවද බලන්න තියෙන්නේ කියලා. ලොකු රබානක් වගේ එකක් තියෙනවා. ඇතුල් වෙන දාම හැමෝම වගේ තියෙන එකට. යමු ඇතුළට. කට්ටිය මම නැතුව ෆොටෝස් කරනවා. දුකයි ඈ මම නෑනේ. අපි දැන් ඉන්නේ එක සීනික් ස්පොට් එකක. හරියටම ඊයේ අපි ඉඳී අර මම ෆොටෝස් වගේක් ඊයේ හරියටම අපි ඉඳී රෙඩ් බ්‍රිජ් එක පේන තැන. හරියටම තියෙන්නේ ඒ රෙඩ් බ්‍රිජ් එක. මට මතක නෑ නම නම් ඒ බ්‍රිජ් එකට කියන නමක් තියෙනවා. ලස්සන view point එකක් තියෙනවා මෙතන. ඉතින් guys මට දැනගන්න ලැබුණ විදියට චොන්ග්චින් වලට එන හැමෝම වගේ මෙන්න මේ සීනික් ස්පොට් එකට ඇවිල්ලා ෆොටෝ එකක් ගන්න අමතක කරන්නේ නැහැ හැමෝම වගේ. wow ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. අන්තිමට ග්ලාස් බ්‍රිජ් එකක් වගේ එකක් තියෙන්නේ. එතන මේ ග්ලාස් බ්‍රිජ් එකක් වගේ තියෙන්නේ. එතනින් අපි පේමන්ට් එකක් කරලා ෂූ කවර්ස් දාගෙන ගිහිල්ලි වෙලා ෆොටෝස් ගන්න තියෙන්නේ ග්ලාස් එක උඩ. ග්ලාස් බ්‍රිජ් වල ඇති තරම් ගිහිල්ලා තියෙන දා එච්චර ප්‍රිෆර් එකක් නැහැ එතනට යන්න. කලින් කිව්වා වගේම එතනට තියෙනවා ලස්සන view එක.
මම හිතුවේ පේමන්ට් එකක් කරලා යන්න දෙන්නේ නැහැ. ඒක ෆ්‍රී චාර්ජ් අපිට යන්න පුළුවන්. ෂූ කවර් එකක් දාගෙන ඒ ග්ලාස් බ්‍රිජ් එක වගේ දින තැනට ගිහිල්ලා එතන පොඩි එක්ස්පීරියන්ස් එකක්. අපි ෂූ කවර් එක දාගත්තා. අපි දැන් ඇතුළට යනවා. ග්ලාස් බ්‍රිජ් එක වගේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මම ඇත්තම ගොතේ මම පොඩ්ඩක් බයයි ග්ලාස් බ්‍රිජ් උඩ යන්න. ඒත් යනවා. guys ඉතින් මෙන්න මේක තමයි view point එක. ඉතින් ලස්සනට view point එක පේනවා. මේ පැත්තේ main road එක. මේ පැත්තෙන් river එක. මෙන්න මේ වගේ depth එකක් තමයි තියෙන්නේ. ලොකු depth එකක් නැහැ. ලස්සන view එකක් තියෙනවා. ආවලත් ඇවිල්ලා experience කරන්න අමතක කරන්න එපා. වගේම මෙන්න මෙතන අතනොඩ ඉන්න පොඩ්ඩක් පල්ලෙහාට වැස්සුවා. මෙතනත් ලස්සන view point එකක් තියෙනවා. ෆොටෝස් වලට එමු. ඉතින් ඔයාලා මේ දරණ එනවනම් හැවිලි ඉවරලා මේකේ තියෙන සීනික් ස්පොට්ස් ඔක්කොටම වගේ යන මොකද ලස්සන ෆොටෝ ෂොට්ස් ටිකක් හැමෝටම වගේ අරගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් එහෙම මේ මොකද බලන්න කියලා මේක ඕල්ඩ් සිටි එකක් කිව්වට නේ බං හරි මේක ඕල්ඩ් සිටි එකක් කියලා කිව්වට මේ බලන්න කියලා ලොකු දෙයක් නැහැ නේද ඔක්කොම කමර්ෂියලයිස් වෙලා තියෙන්නේ නිකන් අර තින්නේ ඔක්කොම ඇටලි ෂොප්ස් විතර තමයි තියෙන්නේ රෙස්ටෝරන්ට් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ බලන්න බිල්ඩින් එක ඕල්ඩ් බිල්ඩින් එක වරණයි එනකොට ඇටලි තියෙන්නේ ඔක්කොම බිල්ඩින් එක ඔක්කොම හදලා තියෙන්නේ ඕල්ඩ් පරණ ආකිටෙක්චර් එකනේ රෙස්ටෝරන්ට් එකේ ඔක්කොම තියෙන්නේ බිල්ඩින් සෙට් එක. අතම ගොත් එහෙම බලන්න කියලා මේ අර කල්චරල් දෙයක් එහෙම කිසිම දෙයක් නැහැ. ඔක්කොම තියෙන්නේ මේ බ්‍රිජ් එක ප්‍රොමෝට් කරලා ඉවර වෙලා ඕල්ඩ් සිටි එකක් විදිහට හදපු. හැබැයි නයිට් view එක තමයි මෙහි ලස්සන. ඔව් අනිත් එක මේකේ මේ වහලවල් එහෙම ලස්සන ලයිටින්ග්ස් එහෙම කරලා දිනවා රැට. ලයිට්නින් එහෙම කරලා මාරම ලස්සනයි. බලන්නකො මාර කලින් කිව්වා වගේම ඔක්කොම තියෙන්නේ රෙස්ටෝරන්ට්ස්. ඕල්ඩ් සිටි එකක් කියලා කිව්වට සම්පූර්ණයෙන්ම කමර්ෂියලයිස් කරලා. හැබැයි තියෙන එකම දේ කියන්නේ මේ අර ෆොරිනර්ස්ලාගේ ටූරිස්ට්ලාගේ ඇට්‍රැක්ෂන් එක ගන්න එයාලා මැක්සිමම් එෆර්ට් එක දාලා දෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හරියට මගේ පිටිපස්සේ තියෙනවා ආටිෆිෂල් හදපු කෘත්‍රිමව හදපු පොඩි වොටර්ෆෝල් එකක් අය. සාමාන්‍යයෙන් මෙහි මම දැකපු 5A ශ්‍රේණි ස්පොට්ස් වල තියෙන ගොඩාක්ම මෙයාලා හදලා තින්නේ දියැලි එහෙම ආටිෆිෂලි. අර ලෝකේ ලොකුම දියැලි වලින් කීපයක් චයිනා වල තියෙනවා කියලා තියෙනවනේ. ඒකෙන් මෙයාලා ගොඩක් වෙලාට වතුර නැති කාලෙට ඒකේ මෙයාලා ටූරිස්ට්ලා ඇට්‍රැක්ට් කරගන්න දානවා කියලා කියනවා මේ වතුර පම්ප් කරලා. ඒක ඇත්තද බොරුද කියලා මම හරියටම දන්නේ නැහැ. මොකද මම අහලා තියෙනවා සෝෂල් මීඩියා වලින් දැකලා තියෙනවා. ඉතින් මෙයාලා ටෙක්නොලොජි එක යූස් කරනවා නිතරම. බලන්නකො ඒ වගේම තමයි සෙනග ඉන්නවා අද. මොකද අද චයිනීස් නිව් ඉයර් එකේ ඉඳලා ගොඩාක් සෙනග ඉන්නවා. ගායිස් ඉතින් අපි මේ ලොකේෂන් එක දැනට බලලා ඉවරයි. දැනට බලලා ඉවරයි කියන්නේ මොකද ගොඩාක්ම තියෙන ෂොප්ස් අපි එක්ස්පෙක්ට් කරපු දේවල් අපිට බලා ගන්න උනේ නැහැ. මොකද ඔක්කොම වගේ තියෙන ෂොප්ස් ඉතින් අපි ඒ ටික නිකන් එක්ස්ප්ලෝර් කරගෙන ආවා. දැන් අපි පල්ලෙහාට යනවා. මොකද මේ ලන්ච් එක ගන්න ඕන. ලන්ච් එක අරගෙන හවසට යනවා ඉවිනිං.
තව ලොකේෂන් එකක් තියෙනවා සිටි එකේ view point එකක්. අපි ඒ ටිකත් බලලා එහෙනම් අපි ලන්ච් එක ගන්නලාදී හම්බෙමු. මේ තියන්නේ මෙතන most popular attraction site එක. සාමාන්‍යයෙන් මේ place එක තමයි social media වල ගොඩක් famous වෙලා තියෙනවා. අපි හවස අපේ location එකට ආවා. අපි මේ building එකේ උඩටම යන්න ඕන. මෙතන උඩ helipad එකක් තියෙනවා. helipad එක උඩ ලස්සන view එකක් අපිට බලන්න පුළුවන්. අපි ඉතින් එතනට ගිහිල්ලා බලමු අපිට මොන වගේ view එකක්ද Chongqing city එකේ අපිට ගන්න පුළුවන් කියලා. යමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ටිකට් එක ගන්න. ටිකට් එක අරගෙන යනවා හම්බෙමු. ඉතින් මෙන්න මේ වගේ view එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ වගේ view එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් මේ helipad එක උඩ ඉඳන්. තමයි වගේ view එකක්. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු ඒ view එක. ඊට පස්සේ තව විශේෂ දෙයක් කියන්න දෙනවා. මොකද අපි හෙට යනවා තව ලොකේෂන් එකකට. වංකර වැලි නම හරියට මතක නැහැ. ට්‍රාන්ස්ෆෝමර්ස් අලුත් ෆිල්ම් එක රෙකෝඩ් කරපු ප්ලේස් එකකට. අන්න අර ලොකේෂන් එකට ඔයාලට පොඩි හින්ට් එකක් දුන්නා. ඉතින් හෙට දෙට එතනදී හම්බෙමු. මේක තමයි මම හිතන්නේ අපි ෆ්ලයිට් එක මේ ලිෆ්ට් එක යන මැක්සිමම් උස නේද? ලිෆ්ට් එකේ සාමාන්‍ය යන මැක්සිමම් ද තියනවා කීයද? 67ක්. වීඩියෝස් අපි කියනද? 67ක් තට්ටු 67ක් උසට යන්න තියෙනවා. කොන්නේ 67 වෙනි ෆ්ලෝ එකේ ඉන්නේ දැන් අපි. කොහොම අරගෙන ඉන්න එළියට යනවා ඔයා බලන්න. ෆ්ලෝ එකේ ඉන්නේ. පියාවා. මොකද ඇත්තම කිව්වම ජීවිතේ පළවෙනි පාරට තමයි ෆ්ලෝස් 67ක් උඩට ලිෆ්ට් එකකින් ආවේ. ඉතින් එකක් යූස් කරලා ආවේ. අපි බලමු අර පොඩ්ඩක් ලිෆ්ට් එකේදී සාමාන්‍යයෙන් තප්පර 20ක් ගියනා නේද අපිට? තප්පර 20ක් විතර ගියේ. තප්පර 20ක් විතර වගේ ගියේ මේ තට්ටු 67 එන්න. අපි රූෆ් টොප් එකට ආවා. දැන් හරියටම බැලුවොත් මීටර් 500ක් විතර උඩින් ඉන්නේ. හරියට මේ ස්ටෑර්කේස් එක උඩට නැගලා යන දින්නේ වඩා හරියටම බලා ගන්න පුළුවන් මීටර් 520යි කියලා ගහලක් තියෙනවා. ඉතින් යමු. ඒ වගේම මාරම් සීතලක් තියෙනවා. හරියටම බැලුවොත් මීටර් 520ක් උසයි. බලන්නකො view එක. මුළු සිටි එකම පේනව නේද? ඉතින් උඩට ආවම පස්සේ ඔයාලට මෙන්න මේ වගේ view එකක් බලා ගන්න පුළුවන්. රෑතින් ඔයාලට පේන රෑතින් ඔයාලට පේන ගඟ තමයි යංස රිවර් එක. යංස රිවර් එක. ඒක තමයි චීනයේ තියෙන ලොකුම ගඟ. කියන්නේ දිගම ගඟ චීනයේ තියෙන. ඊට පස්සේ තියෙන යෙලෝ රිවර් එක කහ ගඟ. මේක ලොකුවටම තියෙනවා. මේ තින්නේ රිවර් එක. ඒක මේ වටේටම යන එක. මේ view එක නම් පිස්සු හදනවා එක. මේ තින්නේ වටේදී මම කිව්වා යංස රිවර් එක. ඒක යනවා දිගටම. අර අපි දවල් ෆොටෝස් ගහපු රෙඩ් බ්‍රිජ් එක තමයි අර තියෙන්නේ අතන. wow, it's amazing. ඒක නම් මාරම ලස්සනයි. හරියටම කිව්වොත් එහෙම මීටර් 520ක් උඩින් ඉන්නකොට දැනෙන ෆීලිං එක මෙතන උඩින් ඉන්නකොට දැනෙන්නේ නැහැ. හරියටම අර මෙතන නම් පල්ලෙහා බලද්දි අම්මෝ උස කියලා ඔයාලට පේනල් සමානෙන් පල්ලෙහා තියෙන බිල්ඩින්ග්ස් එහෙම මාත් එක්ක වගේ සයිස් එකත් එක්ක බලද්දි කොහොමද කියලා. wow. ඒක නම් මාරම අත්දැකීමක්.
ඔයාලා කවුරු එනවා නම් මෙතෙන්ටත් මස්ට් විසිට් ප්ලේස් එකක් හයිලි රෙකමන්ඩ් කරනවා මම ඔයාලට. ආයෙකම කියනවා ඔයාලා එනකොට පල්ලෙහෙන් මේ ස්ටේරතුපාඩි ස්ටේකේෂන් නගින්න කලින් හැමෝටම ෆ්‍රී ෆොටෝ එකක් දෙනවා. ඒ කියන්නේ මෙමරි එකක් විදියට ඒක හැමෝම අරගන්න මතක නැතුව ලයිටිං චෙක් කරමු. wow ඒ වගේම තව දෙයක් තියෙනවා දුවිසි ඒ වගේම තව දෙයක් තියෙනවා ඔයාලට කාට හරි කැමති කෙනෙක්ට ඇවිල්ලි ඉවර වෙලා මෙතනින් පල්ලෙහාන් ෆොටෝස් එහෙම අරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ෆොටෝ ලොකේෂන් ප්ලේස් එකක් තියෙනවා මෙන්න මෙතෙන්ට. මෙතන පල්ලෙහාට බහලා ඒ ටයිම් එකක් තියෙනවා එක්කෙනෙක්ට හැම එක්කෙනෙක්ටම විනාඩි 7 ගානක් දෙනවා. ඒ විනාඩි 7 ඇතුළත අපිට කැමති ෆොටෝස් ගානක් අරගෙන ඉවරලා අපිට ඒක මේක කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලට වෙන්නේ නැති මෙතන ඉන්න පොලිම. සාමාන්‍යයෙන් ඉන්න 40කට විතර කිට්ටු වෙන්න පොලිමක් ඉන්නවා. සාමාන්‍යයෙන් කියන්නේ රෆ්ලි ගත්තොත් එහෙනම් පැය දෙකක් තුනක් විතර වගේ යනවා. හැමෝම විනාඩි 7 ගානේ පාවිච්චි කරොත්. ආයෙත් පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. අතන ටයිම් එකෙන් එක්කෙනෙක්ට විනාඩි 7ක් නෙවෙයි එක්කෙනෙක්ට විනාඩියක් දෙනවා. හවස 7න් පස්සේ එක්කෙනෙක්ට තප්පර 30යි හම්බෙන්නේ. ඒක තමයි මම මෙතන ඔෆිස් එකේ ගියාම කොහොම අපිට කිව්වේ. හවස 7 පස්සේ එක්කෙනෙක්ට තප්පර 30යි හම්බෙන්නේ. නැත්නම් එක්කෙනෙක්ට විනාඩියක් හම්බෙනවා. අතන ටයිම් එක වෙනනේ හවස 7 වෙනකම් කොච්චරලා දෙන්නද? හවස 7 වෙනකම් හරියටම තප්පර 54යි තියෙන්නේ. ඉතින් අපිට හම්බෙන්නේ තප්පර 30ක වගේ වෙලාවක්. හරියටම හවස 7ට මෙතන සම්පූර්ණ ලයිටින්ග්ස් ටිකක් එනවා. අර වලට ඈතින් පේන නේද ටවර්ස් දෙකක්. අර මැලේසියාවේ ට්වින් ටවර්ස් තියෙන්නේ. ඒ වගේ ටවර්ස් දෙකක් තියෙනවා. මේ තමයි සිටි එක. ඉතින් ඕක තමයි අද දවසේ විස්තරේ. එහෙනම් හෙට දවසේ හම්බෙමු අලුත් ලොකේෂන් එකකින්. එහෙනම් ජය වේවා.